ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි ලැබෙන්නේ පරීක්ෂණ වලින්. සමහරලාට ඔයගොල්ලෝ කරන පරීක්ෂණයක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරලා තියෙන පරීක්ෂණයකට සමාන එකක්. ප්‍රශ්න 4ම කවදාවත් දෙන්නේ නැහැ අලුත්ම ප්‍රශ්න 4ක්. අඩු ගානේ නීති හැටියට ඒ කියන්නේ ප්‍රශ්න 4න් දෙකක්වත් තමුන් කරලා තියෙන ප්‍රශ්න ගෙදර මේ ඉස්කෝලේ කරලා තියෙන පරීක්ෂණ වලින් එන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ව්‍යුහගතවලදී හරියට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ගොඩාක් දෙනවා ලකුණු නැති වෙන්නේ හරියට මේ ලියන්නේ පොයින්ට් එකට. මොකද මේ ව්‍යුහගතවලදී දීලා තියෙන ඉඩ ඇති. සමහර ළමයි පිටු ගණන් ලියන එක වැඩක් නැහැ. දීලා තියෙන ඉඩ ඇති. ඒ වගේ අර ඒවට ලූස් උත්තර ලියන්න එපා නිකන් අර බාල උත්තර. දැන් මොනවාරි දෙයක් ඇහුවා මේක කරන්න නිවැරදි වෙන්න වඩා හොඳට කරන්න ඒක නිසා තමයි හැමෝම කරන්නේ. නමුත් ඒක හරියට ලියන්න ඕනේ. නිවැරදි කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා ඇහුවා මොකක් හරි එකට හරියට හේතුවක් කියන්න ඕනේ. ඒ නිසා ව්‍යුහගතවලදී පුළුවන් තරම් පොයින්ට් එක ලියන්න පුළුවන්කම තියෙන්න ඕන ඕගලන්ට. ඒකත් ආයේ පාස් පේපර්ස් වල ගොඩාක් ප්‍රශ්න දැන් පාස් පේපර්ස් වල මේ තියෙනවා. මොකද ආයේ ඒව තමයි නැවත නැවත අහන්නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක. ඒ නිසා පුළුවන් තරම් අර ව්‍යුහගතවලදී අර මං කිව්වා වගේ දීන තියෙන කාල සීමාව තුළදී ඒ අහලා තියෙන දෙයට උත්තරේ ලියන්න. නැතුව අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. ඒ තේරුමක් නැහැ. ඒ නිසා ව්‍යුහගතවලදී හරි වචන ටික ලියන්න අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා. අනිත් එක පොයින්ට් එක ලියන්න. හරි කෙලින් එකෙල්ලේ උත්තරේ ඇයි මෙහෙම කරනවා නම් ඇයි මෙහෙම කරන්නේ. එතකොට ඊළඟට රචනා ප්‍රශ්න වලදී මගේ උපදෙස් තමයි ඕගොල්ලෝ පොඩ්ඩක් රචනා ප්‍රශ්න ඉස්සෙල්ලා කියවලා බලන්න එකපාරට කරන්න යන්න එපා. මොකද රචනා ප්‍රශ්න වලදී ඇත්තටම රචනා කිව්වට දැන් ෆිසික්ස් පේපර් එක රචනා නෙමෙයි අහන්නේ. ගණන් හදන්නනේ තියෙන්නේ රචනා කියලා කිව්වට. ඉතින් ඒ නිසා එකපාරට ගණන් හදන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න විනාඩි 5ක් 8ක් 10ක් දීලා ප්‍රශ්න පත්‍රේ පුරාම බලලා තමුන් ලේසි ප්‍රශ්න 4ක් තෝරගන්න. ගොඩාක් දරුවෝ කරන වැඩක් තමයි. මොකද ගොඩක් කාට ප්‍රශ්න මේ තෝරා ගැනීමට තියෙනකොට සමහරලාට සමහර ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන් සමහර ඒවාට සාපේක්ෂව. ඒක ප්‍රශ්න පත්‍රයක තියෙන දෙයක් ඇත්තට. ප්‍රශ්න 8ම සම්මට්ටමයට දාන්න හරි අමාරුයි. සමහර කොටස් වලින් ප්‍රශ්න ටිකක් ලේසි වෙන්න පුළුවන් සමහර ඒවාට වඩා. ඉතින් ඒ නිසා එකපාරට පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න එපා. පොඩ්ඩක් කාලය ගියාට කමන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න තමුන් සිසාරා කියන්නේ ප්‍රශ්නේ දිගටම අකුරක් නැහැ කියන්න යන්න එපා. ඒක වෙලා යනවා. සාමාන්‍යයෙන් ඡේද ප්‍රශ්න ලේසි. ඡේදයක් දීලානේ අහන්නේ ප්‍රශ්න ටික. ඒතර ඡේදයෙන්ම ලකුණු 5ක් 6ක් ගන්න පුළුවන්. හරියට S තියනවා නම් ඉතින් බලලා ලියන්න. ඉතින් ඒ නිසා මම ලබන දෙන උපදෙස් තමයි එකපාරට ප්‍රශ්න 4 කරන්න යන්න එපා. පොඩ්ඩක් විනාඩි 10ක් විතර ඒක ඒ කාලය අපතෑමක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න දිහා බලලා වගේ ඉඳන් උඩට පොඩ්ඩක් ස්ට්‍රක්චර් දිහා 4 කරන්න බෑ. අනිත් තෝරගන්න පුළුවන්. තෝරා ගැනීමේදී පොඩ්ඩක් කාලය විඩංගු කරලා තමුන්ට පුළුවන් ප්‍රශ්නයක් තමුන්ගේ මට්ටමට සරිලන. මොකද සමහර ළමයි කැමති සංකේත වල. සමහර ළමයි සංකේත වලට කැමතිම නැහැ. සංකේත ආශ්‍රයෙන් සමීකරණය. සමහර ළමයි ගණන් හදන්න ආස නැහැ සංකේත වලට කැමති. ඉතින් මේ වගේ ප්‍රශ්නේ තෝරා ගැනීමේදී බලන්න තමුන්ට කරන්න පුළුවන් ටිකක් පහසු ප්‍රශ්න මොනවද කියලා. මොකද ප්‍රශ්න 8ම අතන ප්‍රශ්න 8ක් තියෙනවානේ. 8කින් 4ක් තමයි තෝරගන්න තියෙන්නේ. එතකොට මේ ඒක නිසා අර සමහර ප්‍රශ්න සමහර කොටස් වලින් ලැබෙන ප්‍රශ්න ටිකක් අමාරු වෙන්න පුළුවන් අනිත් ඒවාට වැඩි. එහෙමම එක එක ප්‍රශ්න වල ක්වොලිටිස් වෙනස්, ගුණ වෙනස්. සමහර ඒවා සංඛ්‍යා තියෙන්නේ, සමහර ඒවා සුළු කරන්න පුළුවන්, සමහර ඒවා සුළු කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා තමුන් 4ක් තෝරගන්න තමුන්ට වැඩිපුර ලකුණු ගන්න පුළුවන් කියලා හිතන. මොකද ඒක හරි වැදගත්. නැත්නම් ගොඩාක් දරුවෝ එකපාරට ඔහේ පළවෙනි 4ම කරන්න පටන් ගන්නවා.